සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාව නරන්න ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එක click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම අප්‍රේල් මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න අවුරුද්දම සුබ වෙන පුවතක් තමයි මම අද අරන් ආවේ. ඉතින් මේ වෙද්දී ඔන්න අස්සසුම් ප්‍රතිලාභී මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලට ගිණුම්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වන විට අස්සසුම් ප්‍රතිලාභය ගන්න කෙනෙක් නම් මේ වෙද්දී අනිවාර්යෙන්ම ඔයාගේ ගිණුමටත් මුදල් බැර වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට බැංකුවට ගිහිල්ලා Tamanට අදාළ මුදල බැංකුවෙන් මේ වෙද්දි ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සංක්‍රාන්තික කණ්ඩායම් වල පුද්ගලයන්ගේ ගිණුම් වලටත් මේ වෙන විට මුදල් බැර වෙලා තියෙන්නේ. ඉතින් එයාලටත් බැංකුවට ගිහිල්ලා Tamanට අදාළ මුදල අරගෙන එන්න පුළුවන්. ඉතින් කනගාටුදායක ලෙස සංක්‍රාන්තික කණ්ඩායම් වල පුද්ගලයන්ට Tamanට ලැබෙන අවසන් ප්‍රතිලාභී මුදල් ටික තමයි මේ අප්‍රේල් මාසයේ වුණ අතර ලැබෙන්නේ. මොකද මැයි මාසයේ සිට සංක්‍රාන්තික කණ්ඩායම් වල අයට ප්‍රතිලාභී මුදල් කපා හැරීමක් සිදු වෙන නිසා. නමුත් අස්සසුම දෙවැනි අධීරයට හා දුක්ගැනවිලි වලින් තෝරාගත් අයට ඒ අදාළ ප්‍රතිලාභී මුදල් තවමත් බැංකු ගිණුම් වලට ගිණුම්ගත වෙලා නැහැ. ඔවුන්ට ඒ ප්‍රතිලාභී මුදල් ලබා දීම ආරම්භ වන්නේ ජූනි මාසයේ ඉඳන් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් දුක්ගැනවිලි ඉදිරිපත් කළ අයට මැයි මාසයේ වෙනතුරු බලා සිටීමට සිදු වෙනවා. ඔවුන් ප්‍රතිලාභී මුදල් ලබා ගැනීමට තේරීපත් වෙලාද නැද්ද කියලා දැනගන්න. ඉන් අනතුරුව ඒ පිරිසට ජූනි මාසයේ සිට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අස්සසුම් පිළිබඳ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න ඔබ තවමත් TV ස්ටුඩියෝ D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථන notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. තාත් මෙවැනි අලුත්ම තොරතුරක් සමග අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.